මේ හාල් කවරෙන් අද අපි ලස්සන තොප්පියක් මහගමු අවුවට දාන්න. හරි. දැන් මේක මම කොටස් දෙකකට කපා ගන්නවා. හරිද? දැන් මම මේක දෙකට නවා ගන්නවා. හරි. තව පාරක් නවා ගන්නවා. මේකින් මම රවුමක් තමයි කපා ගන්න යන්නේ. හරි. අඟල් 8 උසට මාක් එකක් දා ගන්නවා. මේ වගේ රවුමක් කපා ගත්තා. හරි. ඩෙනිම් රෙදි වලින් මම රවුමක් කපලා තියෙන්නේ. මේක හරි මැද්දට මෙහෙම තියලා අල්ල ගන්න ඕනි මේක. හරි. මේ ගානටම ලයිනින් කොටසකුත් කපා ගන්න ඕනි අපි. හරි. මේ කොටසින් තමයි මම ලයිනින් එක කපා ගන්න යන්නේ. හරි. මෙතන දෙකට නවලා තියෙන්නේ මම රෙදි. තව පාරක් මේක නවා ගන්නවා. නවලා අපි අර හාල් කවරේ නවා ගත්තේ. ඒ විදිහටම තියලා හරිද? හතරක් නවලා තියලා කපා ගන්නවා මම. මේක මාර ලස්සන තොප්පියක් මම පස්සේ බලා ගන්න පුළුවන්. අවුවට එහෙම දාන්න. ඉවතලන හාල් කවරයකින් මෙච්චර ලස්සන අපිට ක්‍රාෆ්ට්ස් කරගන්න පුළුවන් නේ. රෙදිත් ඉවත් කරපු ඒවා. ලයිනින් වැඩ ගත්තේ. ඉවත් කරගත්තු සුදු ගාමක් අයන් කරලා ගත්තම. දැන් පොඩි රවුමකුත් කපා ගත්තම මේ ඩෙනිම් රෙදි වලින් බෝ එකක් හදාගන්න. එතකොට ඔක්කොම රවුම් 4ක් කපලා තියෙනවා. මහල ගෙනල්ලා පෙන්නන්න. අයිස මම මේකට මේ ඩෙනිම් කොටස අල්ලගත්තා. දැන් අපිට තියෙන්නේ මේ ලයිනිමට මේ කොටස් දෙක තියලා අල්ලගන්න. හරි. හරිද? දැන් මේක මෙහෙම තියලා මේ ලයිනින් කොටස තියෙනවනේ. ලයිනින් කොටස. ඔව්. මේක මෙහෙම උඩින් තියලා කන පිටට තමයි හරිද? වටේටම මහමක් ගහ ගන්න ඕනි. පොඩි ඉඩසක් තියලා මේක පෙරලා ගන්න අපිට. හරි. ඉන් පස්සේ මේ ලයිනින් කොටසට තියලා මම මේක මහගත්තා. දැන් අපි හොඳ පැත්තට හරව ගමු මේක. හරි. මෙතනින් පොඩි ඉඩසක් තිබ්බනේ අපි. ඔව්නේ. ඒකෙන් තමයි මම මේක එළියට ගන්නෙ. දැන් හරි අපි මේක හොඳ පැත්තට හරව ගත්තා. දැන් අපි මේක වටේ ඔව්. දැන් මේ අයිනින් මහමක් ගහ ගන්න ඕනේ අපි. හරිද? මේ අයිනින් මහමක් ගහ ගන්න ඕනේ. මෙතන ඉන්නේ. ඔව්. දැන් මේ හරියෙන් වටේටම මහමක් ගහ ගන්න ඕනේ. හරිද? වටේටම වහගෙන ඉන් පස්සේ ප්ලාස්ටික් එකක් දාන්න පුළුවන් විදියට පොඩි ඉඩසක් මැදින් තියලා මහ ගන්න ඕනි වටේට. මෙතනින් කෙලින්ම මේ හරියෙන් තමයි මෙතනින් පොඩි ඉඩසක් තියා ගන්න ඕනි අපි. හරි? හරි. පොඩි ඉඩක් තියලා ප්ලාස්ටික් කොටස එළියට ගන්න පුළුවන් විදියට. ඒ ටික මහලා මම ගෙනල්ලා පෙන්නන්නම්. හරි. හරි මම මේකේ මේ වටේට මහුන් දෙක ගහගත්තා. හරි. දැන් මේකෙන් අපි ප්ලාස්ටික් කොටසක් දාගමු. හා. ඔන්න ප්ලාස්ටික් කොටසක් දාගත්තම දැන් මේකට ගැටයක් දාගමු.
හරි. ඕපන් එකක් තිබ්බනේ. ඔව්නේ. ඒ ටික මහ ගන්න ඕනේ අපි. හරි. ලස්සනයි. අපි ඉවතලන දේ වලින් ලස්සන තොප්පියක් මා ගත්තා. ඕනි සයිස් එකකට මා ගන්න පුළුවන්. පුළුවන්. ඔව්. අර අපි කපපු රවුම ලොකුවට පොඩියට එහෙම ඕන විදියට කපලා මා ගන්න පුළුවන්. පොඩි ළමයින්ට ලොකු කට්ටියට මම අර පොඩි රවුමක් කපා ගත්තේ ඩෙනිම් රේදි වලින්. ඔව්නේ. ඒකෙන් තමයි බෝ එක හදාගත්තේ. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන තොප්පියක් මහලා බලන්න. මොකදම වියදමක් නැතුව ලේසියෙන් මහගත්තා අපි. ඉවතලන රේදි වලින් ඉවතලන හාල් කවර. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. අපේ channel එක ඔයාලගේ යාළුවන්ටත් share කරලා subscribe කරලා comment එකක් දාන්න. තවත් මේ වගේ useful වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනතුරු ඔයාලට bye.